කොහොමද කෑම බිස්නස් එක එහෙම? ජයටම යනවද? අපෝ අපිට මේ සැරේත් ආුනේ හරීම සෞතු කට්ටිය. අම්මපා. හැමදාම අහුවෙන්නේ ඉතින් ඔහොම වුන් තමයි නේද? ඔව් මුලින් බලනකොට පෙරාපු රත්තරන් වගේ. පස්සේ බලනකොට බෙලි. මං ජොබ් එකක් හොයාගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ නේ කුමාරි. ඇයි නැත්තේ? ඕගලන් සුරංගනියක්ව බඳින්න අපේ අයියා කැමති නැහැ. අන්තික අපේ තාත්තට වැදගත් රස්සාවක් නැහැ කියලා ඕගලන්ම නිතරම අපිට හින්ට් ගහනවා. අනේ ඔය ගණන් ගන්න එපා ප්‍රදීප්. බලන්න හින්දි ෆිල්ම්ස් දිහා. ඒ අයට කොච්චර ප්‍රශ්න තියෙනවද? ඒ උනට කොහොම හරි ඒගොල්ලෝ අන්තිමට ජය ගන්නවනේ. ජලය මූලික අවශ්‍යතාවයක්. ඒක නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? ඔහොම ඉතින් වතුරෙම ඉන්න ගියොත් එහෙම වතුරටම දිය වෙලා යයි. නැත්තම් ජලසන්නිය හැදෙයි. මොකද ඔය තරම් මිහිරක් මාළු කාලාද ගිරිස් නේද? එක් එක්කිනා නාන තරමයි රෙදි සෝදන තරමයි මම මේ පොතේ ලියාගෙන තියෙන්නේ. මං දැක්ක සැම්සන් මහත්තයා කොහෙද යනවා? ඒක නම් උඹලා බලන්න කියලා පොඩ්ඩක්. ඔය ගියේ ලාන්චර් එක බාර දෙන්න. නේ? ඒක නෙවෙයි. මොකද්ද අපිට කේක් කැල්ලක් දෙන්නේ? දැන් ඉතපම් මල්ලි කේක් දෙන්නකෝ ඉතින්. ගන්නනේ මේ දවස්වල. කුමාරට හොඳ පිටරයක් සෙට් වෙලා කියලා ආරංචි. මට chance එකක් ඕනේ ආ. පිස්සු කෙලින්නද ඉඩම්බා. මන් නොදන්නේ කුමාරියත් කරන විච. නේ? ඒක නෙමෙයි. සැම්සන් මහත්තයා මොනවද මං ගැන කිව්වේ? සැම්සන් මහත්තයා කැමති නෑ බං ඔබට ආයෙත් ප්‍රශ්නාව දෙන්න. මං කතා කරලා බැලුවා හරියන්නේ නෑ. මං අඳුරේ කම්පැනි එක මහත්තයෙක් හම්බුණා මට ළඟදී. මෑන් කිව්වා මට මේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හොයලා දෙන්න කියලා. මං සෙට් කරලා දෙන්න. දෙබ්ලා. උලන වැඩි සෙට් කරලා දීපන්. දැන් බලපන් මේ කසාද බඳින්න සෙට් වුණා එකපාරම ජොබ් එක නැතුව. හැබැයි ඔබ නිලිවරේ මේ දාගෙන ගිහින් විතරක් ඔය ජොබ් එක කඩා ගන්න. මං කතා කරලා දෙන්න. හරි මම කුමාරිවයි ජොබ් එකයි දෙකම ආරක්ෂා කරගන්න මමට වැඩේ කරලා දීපන්කෝ. ඔය ජොසපින් ඇන්ටි කරන්නේ මොකද්ද? ගෙවල් කුලියට දෙන්න මිනිස්සු වෙන එකද? නෑ. දూరు දෙන්න මිනිස්සු වෙන එක. මන් නොදන්න බෑ. ජොසපින් ඇන්ටි ගෑ දూరుත් එහෙමයි. එහෙමයි මේ. ඔන්න මම කැමති නෑ ඔබ කුමාරිට දොස් කියනවට. හරිද? මං කියන්නේ ඇත්ත බා. ඒ වුණාට මචං ඒක හරි අහිංසකයි. අවංකයි. ඔබ එන සත්‍ය ප්‍රේම බුංග රාජයා වෙලා ඕන කුදයක් ගහගනි. මම ඔබට ජොබ් එක හොයලා දෙන්න. ඒක හරි ගස්සලා දෙන්න. හැබැයි මේක විතරක් ආයි නැති කරගන්න. හරි. ජොබ් එක මම තියාගන්නම්. මම කාට කරලා දීපන්කෝ. මට වෙන කරන්න දෙයක් නෑ. දැන් දෙයක් පුරා. නිකන් එකක් කියන්නේ? නෑ මේ මගේ නෝට්ස් වගේක් කිල්ලලා යාළුවෙක් කියවලා. ලියුම කඩන්නේ නැතුව උඹ කොහොමද දන්නේ ඇතුලේ තියෙනවා? නෑ අම්මේ මේ මට මේ අත්තකුරු වලින් මෙව්ව වෙනවා. කොබනෝද? මේ පෝල් අංකල්ටත් එකක් තියෙනවා. ඒ වෙනියට කාගෙන්ද? කොහෙන්ද? බැංකුවෙන්. පුද්ගලිකයි රහසිගතයි. ඒක බලපල්ලකෝ. ඇඩ්‍රස් එක අපේ. ලියුම පුද්ගලිකයි රහසිගතයි. ඒ වුණාට SM පෝල් කියලානේ තියෙන්නේ. ඔව්. බැංකුවෙන් තමයි. ඔය මිනිහට කොච්චර සල්ලි තියෙනවද කියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ කොහමද? කඩලා බලමු. ඉරුණොත්? ඇයි මතක නැද්ද ඉස්සෙල්ලගේ ඒ කුලියට උණු කට්ටිය ලියුණුත් අපි කඩ කඩ බැලුවා.
මනමාලකම් කරන්න ඉන්නේ අතේ පිච්චියක් නැතුව. කතා කරනකොට නම් කම්පැනි එක මහ ලොක්කේ. ඒකට ඉන්නේ රේස් සස්සෙන්ගේ නැට්ටි එළිය. ඉතින් අපිට මොකද අම්මේ? අපිට මොකෝ? අතේ සත්‍යක් නැතුව අපේ පවුල් වලින් ගෑනු ගන්න ඉන හැටි. හාම්බවෙයි උන්දලට ඒවනම් මං ඉන්නකම්. චුට්ටි බතරකින් මෙන්න මේ කලෝලා අර පෝල්ගේ කාමරේ ටීපොය කුඩින් හරි කොහෙන් හරි තියපන් පුතේ. ඔය જાතිය මිනිස්සුන් අතේ දුනු තියාගන්න කියලා මගේ උන්ට කියනවා මම. කාටද කියන්නේ? කවුද අහන්නේ? ආපු දෙන්කෝ අද කුමාරි. නානවද? නින්දෙන්වත් නාගන්න එපේ. නින්ද හරි නිදහස් ස්වාධීනයි. සබන් තියනද? සියල්ල සම්පූර්ණයි. අද නම් ගෙදර වතුරක් තිබුණා. නානකොට මගදී කරදර වෙනවට වඩා මෙහෙම නාගන්න එක හොඳයි. ඔය අපිට කළ තරහද? නැහැ කිසිම තරහක් නැහැ. අපි ආවේ කායෙක්වත් යාළු වෙන්නවත් තරහ වෙන්නවත් නෙවෙයිනේ. කුලියට පදිංචි වෙන්න. ඊට වැඩි බලාපොරොත්තුවක් නැහැ. ඔය කතා කරන්නේ තරහෙන් වගේ. මාත් එක්ක තරහද? අපොයි නැහැ. එන යාළුද? නෑ එහෙමත් නැහැ. මම යන්නද? ඔව් යන එක හොඳයි. එනම යනවා. යන්න. කාටද මේ ලියුම? නමත් නැහැ ඇඩ්‍රස් එකක් නැහැ. ප්‍රදීප්. අයිනෝ. කාගේද මේ ලෙටර් එක? මන් දන්නේ කාගේද කියලා. මම නමකුත් නැහැ ඇඩ්‍රස් එකකුත් නැහැ. ඉතින් නමක් ඇඩ්‍රස් එකක් නැත්නම් කොහොමද ලියුම ආවේ? තමයි වන්ඩර්ෆුල් කියලා මං කියන්නේ. මේක පුදුමයි. කොහොම හරි බැංකුවෙන් ලෙටර්ස් එන්නේ මට. ආයිෂේ මගේ බැංක් පරිකරස්. මනෝ කවුද ලියුම කඩලා වැරදි අතට නමලා ආපහු දාලා. කුමාරිත් අද ගෙදර හිටියේ නැහැ මං හිතන්නේ. කුමාරිගේ කතන්දරයක් නෙමෙයිනේ මම මෙතන අහන්නේ කවුද මේක කැඩුවේ කියලා. ඉතින් මම දන්නේ නැහැ කිව්වනේ තාත්තේ. right. මම හොයාගන්න. I'll find the rascal. එළඹ think this is. good morning පොල් මහත්තයා. good morning වෙන්න තව කල් තියෙනවා. කොහොමද මේ ලියුම අපේ ගෙදරට ආවේ මිසිස් ජෝසපින්? ඇයි ඔය පොල් මහත්තයාගේ නම තියෙන්නේ? මේකේ නමක් ඇඩ්‍රස් එකක් නැහැ. ඇයි ඔය තිබුණේ? තියෙන්නේ නැති. ඒ වුණාට ලියුම කඩලා බලලා ආපහු දානකොට ඇඩ්‍රස් එක අනිත් පැත්තට හැරුණා. මේ මිසිස් ජෝසපින් මම නීතිය හොඳට දන්නවා. I know the law. මායික සෙල්ලම් කරන්න විතරක් එන්න එපා. ඔක ඔය තරම් ගණන් ගන්න එපා පොල් මහත්තයා. ඔය කාගේද ඔය වෙත්තේ අත්ත ඇද්දා? අත්පැරද්ද ඒක තමයි මං අහන්නේ කාගේද කියලා. හා මෙයාගේ හිතේ මේ අපි මොන හරි කරලායි කියලා. අපිට ඕනේ නැහැ කාගේවත් ඒවා ඔයාලා බලන්න. මේ මං එක්ක සෙල්ලම් කරන්න විතරක් එන්න එපා. මම දානවා නඩු. අපි බය නැහැ. අපිත් ලෑස්ති නඩු කියන්නේ. නඩු කියයි. මේ කාලේ නඩුවක් කියන්න අඩු ගානේ 15000 15000ක්වත් ඕනේ.
I know the law. ඔය 15000 කියන එක අපිට ඒ තරම් ලොකු කජ්ජක් නෙමෙයි. ඒක තමයි මේ තඹසත් එක්කත් නැතුව දූලා දීක දෙන්න හදන්නේ. අතේ සල්ලි බලන්න නැති මිනිස්සුන්ට අපේ දూరుම දෙන්නේ නෑ. කාටද නැත්තේ සල්ලි කාටද? කතාව ලස්ස ගානෙන් බැංකුවේ තියෙන රුපියල් 70යි. නාන්නා. දියුම කඩලා වැළුවේ නැත්තම් කොහොමද මගේ account එකේ රුපියල් 40යි තියෙන්නේ කියලා දන්නේ? මං මේක අත්තරින්නේ නෑ. I know the law. මේ ඔහෙලගෙන් හදන කෑම ඊට පස්සේ අපිට එවන්න එපා. පහුගිය දවස්වල බිල අපට එවනවා. අපි හෙටම ගෙවලා දාන්නම්. I settle the bill tomorrow. I know the law. To be or not to be, that is the question. Whether it is nobler in the mind to suffer. තාත්තේ. මම හෙටින් ඉඳලා අලුත් ජොබ් එකකට යනවානේ. Oh, very good. I am very happy, Puta. Very happy. කොහෙද? Where? ජපන් කම්පැනි එක. Japan company එක. Japanese company. Very good. Japan company එක මොකද්ද? මොකද්ද එතකොට designation එක? මැනේජර් එක එහාට මෙහාට යන්න වගේ ළඟින්. එහාට මෙහාට යන්නේ managers like personal assistant. හරි? එහෙමත්ම නෙමෙයි ඉතින්. දන්නේ නැද්ද? එහෙමත්ම නෙමෙයි නම් හරි comes into my mind security ආරක්ෂක සේවාව. හැබැයි පුතේ ආරක්ෂක සේවාව වුණත් නරක නෑ. තුවක්කුකුත් හම්බ වෙනවනේ. You are getting a gun also. ආරක්ෂාවමත් නෙමෙයි තාත්තේ. නිකන් එයත් එක කාර් එකේ එහාට මෙහාට යන්න වගේ. රෙදි කියන්න එපා යන් ඩ්‍රයිවර් වැඩේ. ඒ වගේ එකක් තමයි. පුතේ ඩ්‍රයිවර් වැඩේ වුණත් නරක නෑ මේ පිටරට සමාගමක නම් foreign company එක නම්. Even drivers are well paid. Go ahead. Very good. තාත්තේ. ඔව්. මන්නම් කියන්නේ අපි ඉක්මනට මෙහෙන් කොහාට හරි යමු කියලා. පුතා මේ ගෙදර තවදුරටත් රැඳී සිටින්න අපට නීතියෙන් අයිතිවාසිකම තියෙනවා. I am telling you because I know the law. නීතිය තිබුණට වැඩක් නැහැනේ අපිට කිසි සාධාරණයක් නැතුව. අපට තවදුරටත් කරදර කරන්න ආවොත් අපි නඩු දාමු. We'll file a case. ඒක ඊට වැඩිය කරදරයක් නේ. මට නම් මේගොල්ලෝ සලකන විදිහ හොඳටම දැන් එපා වෙලා තියෙනවා. Oh, I see. මේ ළඟදී දවසක මම නාන්න ගිහිල්ලා ගේ සබන් ටික ගාගත්තා විතරයි වතුර නැත්තුව. I see. දැන් උදේට මේන් එක ඔෆ් කරලා ඉවරලා කරන්න නැති කරනවා. ආයෙ දෙන්නේ මහරයට. මේක කරන්න පුළුවන්. නෑ පුතා. මේ ප්‍රශ්නෙට අපට විසඳුම් දෙකක් තියෙනවා. We have two solutions. එකක් තමයි නීතිය. අනිත් එක තමයි ප්‍රදීප් කුමාරයව බඳින එක. දෙකම එක වගේ කොටි වලිග. ප්‍රදීප් කුමාරයව බැන්දොත් ඊතියෙන් මේ ගෙදර අයිතිවාසිකම අපට ලැබෙනවා. අන්න ඊට පස්සේ ඒ පිට අපට ෆයිට් කරන්න පුළුවන් you see. කවුද දන්නේ ගෙයි අයිති හම්බෙයිද නිකන් ගෑණි විතරක් හම්බෙයිද කියලා. මෙයා දැන් කලිසම් කම්ස අඳිනවා ඇති. දැන් ඔය ඕන තරම් ගෑනු අඳින්නේ. ඉතින් තම්සත් කියලා ඇඳ ගන්නකො. අනේ මට ඕනේ නැහැ. මං ගෑණියෙක්. මට ඕනේ නැහැ පිරිමියෙක් වෙන්න. කාගෙද මම මෙව්වා? මෙයා දැන් බයිස්කෝප් එකක් කරන්නේ ඌව ඇඳලා වෙන්න ඇති. කාගෙද මෙව්වා? ප්‍රදීප් අද අලුත් රස්සාවකට යනවා. ඉතින් එයා මට කිව්වා ඇඳුම් ටික මැදලා දෙන්න කියලා. ඒ මිනිහා රස්සාවට යනකොට ඒ මිනිහාගේ ඇඳුම් ඔබ බදින්න ඔබ කසාද බැඳගන්න. වැදගත් පවුල් ගෑනලා මෙහෙම අනුන්ගේ රෙදි මදිනවා දැම්මේ. කවුද අනුන්ගේ මැද්දේ? තිර ඉරිසියාව? මට ඇල්ලුවේ නෑ ඒ කතාව.
මේගොල්ලෝ හොරෙන් කසාද බැඳලාද කොහෙද? නැත්තම් කොහොමද කොහත් යන්නේ උන් අපේ වෙන්නේ? මේ තාමස තමයි මෙතන මේ සේරම අවුස්සන්නේ. අවුස්සන්නේ කුණු ගොඩවල් අවුස්සන්න තෝ පුළුවන්ද? බලන්න ආම්මේ සහෝදරකමට කතා කරපුවාම කියන ඒවා. දැන් මේ එක්කුසේපන් අපිට වඩා ඉලකුයි කොහත් ආපු පිටේ. මොකද්ද මම ප්‍රතිත්‍රාම මෙතන රසා? යරේ ජක මලකඩ සීරිල්ල. ජපන් කම්පැනි එක. මොකද්ද මම අහන්නේ රසාව? මොකද්ද ලොකු රස්සාව? එයාට මේ යන්නේ කාර්යයකුත් දීලාලු. ඉස්සෙල්ලා කම්පැනි එක ලොක්ක කියලා මලකඩ හොරන්න ගියා. දැන් මොනවා කරන්න යන්න හදනවද දන්නේ නැහැ. අපි මෙතන ආත්ම ගෞරවයෙන් නම්බුවා යතෝ ජීවත් වෙන්න හදනවා. මේගොල්ලෝ නැති කරනවා. එක නරියෙකුත් කියවන මෙතන තිත්තයි කියලා. නරිය? කවුද නරිය? මම ජයමංගල. ජයමංගලය. මහලුකුට නම විතරයි. ජයමංගල නෙවෙයි. ඔක අවමංගලය. එකේ ක්‍රෙදි මද්ද ගන්නවා. අනිත් කාර්යදී ඕද ගන්න ඇවිල්ලාද දන්නේ. ඒව කොහෙද? අපේ ගෙදර එකෙක් මොඩුනාට මට මුලේ තියෙනවා. හිටාකෝ පොඩ්ඩක්. කාරුණික ඉල්ලීමක් කරන්න කියලා ආවේ ජොසපින් ඇන්ටි. කාරුණික ඉල්ලීමක්. ඉල්ලමුකෝ බලන්න. අපි වැඩට ගියාට පස්සේ මේන් ස්විච් එක ඕෆ් කරලා කරන්ට් නැති කරන්න එපා කියලා කියන්නේ මේ ආවේ. අනේ අපි මේන් ස්විච් එක ඕෆ් කරන්නේ නැහැ. මොකද නැත්තේ? අපි යනවත් එක්කම කරන්ට් නැති වෙනවනේ. කී ඔයගොල්ලන් ගෙදර නැති වෙලාවට කරන්ට් එක ඕනේ නැහනේ. අපි දැන් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නේ නැහනේ. අපේ කෑම ජාති ටික ඔක්කොම තියෙන්නේ දැන් ෆ්‍රිජ් එකේ. ඒ ටික ඔක්කොම නරක වෙනවනේ. ඔය අයිස් ෆ්‍රිජ් වලට හරියට කරන්ට් එක යනවලු. කොහොමාරි අපේ ලයිට් බිලක් දැන් හොඳටම නැගලා. ලයිට් බිල නගින්න බෑ. ඔය ෆ්‍රිජ් එක ඉස්සරහ තිබුණානේ. ඒව මන් දන්නේ හොඳටම ලයිට් බිල නැගලා දැන්. කොහොමද ගියොත් ඉතින් ගෙවල් කුලියත් වැඩි කරන්න වෙයි. අම්මේ. ඇයිලා මේෝ? ඉන්න මහත්තයා පොඩ්ඩක් බලන්න. මොකද සුරංගනි? ෆ්‍රිජ් එකට තව රුපියල් 25ක් ඕනේ කියන්නේ. 25ක්? අන්න හොඳයි. කෑම වලිනුත් අපිට ආදායමක් නැති හින්දා රුපියල් 25ක් ඉල්ලමු වැඩිපුර. දෙයිද? දුන්න නැත්නම් යන්න කියමු. හැබැයි දැන් ප්‍රදීප්ට ආයෙත් රසාවන් බෙලාලු. පාචයක්ද කොහෙද? හම්බ වුණත් පොඩි එකක් වෙන්න ඇති. වැඩි කරපු රුපියල් 25 දෙන්නම් කිව්වා. දෙන්නම් කිව්වොත් ගමු. ජොසපින් ඇන්ටි මට ඔෆිස් එකට යන්න බරක් වෙනවනේ. රේඩියෝ එකේ මෙච්චර කෑග ගහ පුළුවන් තරම් කියනවා කරන්ට් පරිස්සම් කරන්න කියලා. ඕගොල්ලන්ට කන හෙන්නේ නැද්ද මන් දන්නේ. පිරිමැහිල්ල එකක් මේන් ස්විච් එක ඕෆ් කරන එක තව එකක්නේ. මේ සැරේ අර ලයිට් හදන්න ආපු කොළුවත් කිව්වා. අපේ යුනයිටඩ් ගාන හොඳටම වැඩි වෙලයි කියලා. යුනයිටඩ්? ඔව් අර කරන්ට් යුනයිටඩ් ගාන. මේ අර යුනිට් ගාන යුනිට්. මොන කෙහෙල් මල් යුනිට් එකක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ලයිට් බිල වැඩි වෙලා. ඒකින්ද මේ මාසේ ඉඳලා ඔය අයිස් ෆ්‍රිජ් එකට රුපියල් 25 මට වැඩියෙන් ඕනි. මේක මහා අසාධාරණයක් නේ. මන් දන්නේ මං තාත්තට කියන්න. ඕන එකක් තාත්තත් එක්ක බේර ගන්නවා. අද නම් ජයමංගලයට කිව්වා අවමංගලය වෙන්න. කවුද? මමයි අම්මයි. පව්. ඇයි? පව්? ඒ මිනිස්සු අපිට කිසි වැරැද්දක් කළා නෑනේ ඔය වගේ වැඩක් කරන්න. මහා ආඩම්බරකාරයෝ. නාදි ටැප් එක වහලවත් ආඩම්බරේ ගියේ නෑනේ. අන්න දැන් ලිඳේ නාන. ඉතින් ලොකු අකා කියන්නේ දැන් මේ මනුස්සයට නොනා ඉන්න කියලාද? කවුද නාන්න එපා කිව්වේ? ප්‍රදීප් අයියා නාන වෙලාවට ස්ටොප් ටැප් එක ළඟ කුමාරියක් අමුරි කරනවා. ජයමංගල අයියටයි පෝල් අංකල්ටයි ඉතින් කවුද ඒ වගේ උදව්වක්වත් කරන් දෙන්නේ? මොකද නැත්තේ? එයාගේ ආඩම්බරින් දව නැති කරගත්තා මිස. ඒ වුණාට ඕව පව් සිද්ධ වෙන වැඩ. අපි සැලකුව වැඩි. කවුද වැඩිපුර සැලකන්න කිව්වේ? ගෙදරට ආපු මිනිසුන් ඒ විදිහට තියාගත්තා නම් ඉවරයිනේ. ඔබ කටහා ගනින්. ඔබට ඕනේ නෑ නේව. ඉනවා මෙතන ලීලේ පාන්න. මේගේ ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අද හෙට මෙලව ගන්න වගේ එනං කල්පනාව. එතකොට කුමාරියක්කට මොකද වෙන්නේ? අපි බලා ගන්න. බොන්නේ නෑ ලොකයාගේ වලට කට දාන්න.